දවසක් ඒවි අපිත් අපේ හිනවලට යාවී ඒ හැම මොහොතේ ළඟින් නුඹ හිටියොතින් නැති මේ අපේ ඇස්වල මේ නිදිමර ගතිය තියෙනවා. ඇස් ඉදිමිලා තියෙනවා. ඔයාලා වගේ මමත් 4-5 ගුණයක් ඔයාලගේ විභාගය වෙනුවෙන් වෙහෙසෙනවා. ඔයාලා වගේ මමත් ඒක හීනයක් විදිහට දකිනවා. ජනිත් බණ්ඩාර ගුණ නැනමතින් හෙළ රස බෙදන යුගයේ ඇදුරානෝ තව හිත හොඳටම පාරපන් මට ඇති දැන් උඹ බොරු නාඩගම් අපි මෙතනින් නවතමු අපේ ආදකම් හැමදාම ප්‍රශ්න හැමදාම රණ්ඩු උඹේ සිතිවිලි මගේ හිතත් එක්කම රණ්ඩු මතකයි ආයෙත් කඩන්න කඳුලක් උනන්න ඇයි අපි මේ හමුවන්නේ අධිකාරියේ සින්දු කියනාලනේ නුඹ දෝරේ කොකිලා මගේ පාඩුවේ යන්ට යනවා අනිසාමි සැන්දෑවෙලා ආවෙලා කෝඩු ආකාශෙ නැවතෙමින් ජීවිතේ හීනයක් මම ලෝකියන් යුරාලා පවසන්න මට ආදරේ නම් මගේ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම් කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ මං කොහොම තනි මඟ යන්නේ මේ නුහුරු මාවතේ උණු හිතට නුවණක් දැනුණා අපි කෙරූ ආදරේ නවතින්න අවසරයි ප්‍රේමයෙන් ආසින්නේවා තරුවන්දිගේ පියවන්නදන් විහරි කුලසින් ආසින්නේවා මාලබේ ළමයි 7ක් හිටපු පන්තියේ මම ක්ලාස් එකක් පටන් ගත්තා. ඉතින් අද මේ පන්තිය 7 වැඩි වෙලා තියෙනවා. 3 4 5 6 7 8කින් විතර වැඩි වෙලා තියෙනවා. මට පුතාලා හම්බුනේ අවුරුද්දයි. අවුරුදු දෙකේ උගන්වන්න ඕන එක මම අවුරුද්දෙන් මේ කරලා අවසානයේ එක්සෑනුත් තිබුණා මම ඔයාලට සෑහෙන ප්‍රමාණයක්. ඇත්තටම පළවෙනි ටෙස්ට් එකේදී ලකුණු 40ක් 45ක් 50ක් ගත්ත ළමයි අද 80ක් අරන් තියෙනවා සමහර දරුවෝ. ඉතින් ඒක සතුටක්. අද ඔයාලගේ අවසාන දවස අපේ පැතුම සියලු දෙනා විශ්වවිද්‍යාලය යන්න ඕන වුණාට යථාර්ථය හැමෝටම එහෙම යන්න බෑ. හේතුව හැමෝම එක වගේ වෙහෙසෙන්නේ මහන්සි වෙන්නේ කැපකිරීම කරන්නේ නැතිකම අපි හැමෝට එක වගේ ඉගෙනුවට. පවුලක් කැදැල්ලක් වගේ අපි එකට හිටියා. පැය 6ක් 7ක් එක දවසේ ඉගෙන ගත්ත එක දිගට කිසිම බෝරින් එකක් නැතිව. ඉතින් මෙතනින් මේ පන්තිය වුණා කියලා විභාගෙ දක්වා ඔයාලා අනාථ වෙලා නැහැ. ඕන වෙලාවක මහරාත්‍රි 2ටද 3ටද මට කෝල් එකක් ගන්න මං උත්තර දෙනවා බනින්නේ නැහැ. මං කියන්නේ මට පුළුවන් තරම් වද දෙන්න මෙච්චර අවුරුද්දක් උගන්නලා මේ සති දෙක මම රෙස්ට් කරන්න කැමති නැහැ. මේ සති දෙක මම නිදි වර්ජිතව හරියෙන්නම් ඔයාලා මගෙන් ඕනෑ දෙයක් අහන්න. මම කොහොමද නිදාගන්නේ පාන්දර එකට. එකට කලින් මම බුදිය ගන්නෙත් නැහැ. හරි ඒ නිසා අපි අදටත් වැඩ කරනවා. ඔයාලත් වැඩ කරන්න. මේ අපේ ඇස්වල මේ නිදිමර ගතිය තියෙනවා. ඇස් ඉදිමිලා තියෙනවා. ඔයාලා වගේ මමත් 4-5 ගුණයක් ඔයාලගේ විභාගය වෙනුවෙන් වෙහෙසෙනවා.
ඔයාලා වගේ මමත් ඒක හීනයක් විදිහට දකිනවා. මම ඉස්සර එන සංවේදී මිනිස්සේ ළමයි යද්දි හැඬෙන විදිහේ මිනිහෙක්. හරි. මං ඔයාලට ආදරේ පුතා. මගේ පුළුවන් උපරිමේ මම මේකේ කළා. පුළුවන් උපරිමේ කළා. ඉතින් මේකෙදි මම ඇත්තටම අපේක්ෂා කරන්නේ අවසානයේ ඔයාලගේ හොඳ ප්‍රතිඵලයක්. මොකද ඔයාලා 3500ක මාසේ ෆී එකක් දීලා ආපු දරුවෝ. මගේ වෘත්තිය මේක ඉතින් මට ෆී එකක් දාන්න වෙනවා. අර දුවක් පතා කරද්දි කිව්වා මගේ පන්තිය තමයි ක්ලාස් ෆීස් එක අඩු කියලා. ඉතින් කොහොම වුණත් මං යම් ප්‍රමාණයක මුදලක් දාන්න වෙනවා. මම ජීවත් වෙන්න මේක තුල. මේකේ අවසානයේ මුදල් වියදම් කරලා සෑහෙන කැපකිරීම කරලා ඉගෙන ගත්ත ඔයා අවසානයේ හොඳ රිසල්ට් එකක් දායි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් හැම දරුවෙකුටම උසස් සාමාර්ථයකින් ඉහළ තත්වයකට යන්න මම අවසාන දවසේ සුභාසිංසනය කරනවා. මල් පොකුරු ගෙනල්ලා දුන්නා, ෆොටෝ රාමු කරලා දුන්නා, කේක් ගෙනාවා. ඉතින් ඒවාට වඩා තෘප්තිය පුතාලගේ ප්‍රතිඵලය ඒක නිකන් අර හැමෝම කියන වාක්‍යයක්. නමුත් ඇත්තටම හදවතින්ම මම කියන්නේ මොකද ඔයා රිසර්ච් අරගෙන හැමෝම ඒ ගත්තොත් ඒක මට බැබලීමක්, ඔයාට බැබලීමක්. අපි හැමෝම බබලන්නේ ආතල් වලින් නෙවෙයි ප්‍රතිඵල වලින්. හේලි සාහිත අඹර පෑයූරි විකිරණ ඔබමයි ගුරු සඳේ ගැඹුරුව ව්‍යාකරණ සයුර මැද ඔරුව වූවේ ඔබයි දිවි මගේ ජනිත් බණ්ඩාර ගුණ නැනමතින් හෙළ රස බෙදන යුගයේ ඇදුරානෝ